අද අපි යන්නේ කිරිකටුවේ සබරගම විශ්වවිද්‍යාලය වට වෙලා තියෙන සුන්දරම සුන්දර පරිසරයක් මැද. ඒ කියන්නේ පඹහින්න. කියන්නේ බෙලිහුල් ඔය ගම්මානයට අයත් පඹහින්න ගම්මානයේ තියෙන සීතලම සීතල පරිසරයක්. I think අපිට බලන්න යන්න තැන් ඕන තරම් තියෙනවා. මේ සබරගම විශ්වවිද්‍යාලයේ සිසුවෙක් ඕන කෙනෙක්ට මේ සබරගම විශ්වවිද්‍යාලය වටේ ඕන තරම් ඇවිදින්න තැන් තියෙනවා. ඕන තරම්. මෙතනින් අපි පඹහින්නෙන් අපි මේ පඹහින්න ප්‍රදේශයට පිට කිව්වත් පඹහින්නෙන් එහා පැත්ත හපුතලේ තියෙනවා. ඒ කියන්නේ පොඩි වෙලාවකින් අපිට හපුතලට යන්න පුළුවන්. ඊට අමතරව දැන් මේ අපි යන්නේ මේ සබරගම විශ්වවිද්‍යාලයේ ළඟ තියෙන ලස්සන පරිසරයක් බලන්න. ඒ මොකද්ද? හිරිකටුව. සබරගම කැම්පස් එක ළඟම තියෙන අපිට ලේසියෙන්ම යන්න පුළුවන් එකම ලස්සන තැනක් තමයි මේ අපි බලමු. අපි ගිහලා බලමු මොන වගේ එක්ස්පීරියන්ස් එකක්ද මේකේ තියෙන්නේ. ගන්න පුළුවන්ද? මොන වගේද තියෙන්නේ? හිරිකටුවේ මොන වගේද? අපි ඔක්කොම බලමු දැන්. අපි හිරිකටුවට ගිහලා හම්බෙමු. වටපිටාවේ ජලගෝසාවත් අපිට මේ යන්නතර ඇහෙනවා. යන්න තියෙන පාර නම් පොඩ්ඩක් කටු කරනවා. මට පේනවා ඇති. එහෙම ලොකු පිරිසක් ගැවිසිලා නැහැ. හැබැයි කට්ටිය යනවා. ස්කර ගමනක් අපිට තියෙන්නේ. පුස්කර පොඩි ගමනක් හරි බලච්චම දෙකේ අපි ගිහිල්ලා බලමු මොන වගේද කියලා. කියන දෙයක් තියෙනවා වැස්ස අයියෙන් වහින වෙලාවට මේ පැත්ත වැඩි එන්න හොඳ නැහැ. මොකද ඉංගටුවේ කියන්නේ අපිට සබාදහම විශ්වාස කරන්න අමාරුයි. ඒ කියන්නේ සබාදහමේදී විශ්වාස කරන්න අමාරුයි. වහින වෙලාවට වතුර වැඩි වෙනවා අපි නොදැනුවත්වම. ඒ වෙලාවට පොඩි අනතුරුදායක ගතියක් තියෙනවා. අපි එන්නේ වැස්සක් එන්නත් වගේ. අපි වැස්සත් අනිත් පැත්තට එනවා. නන්නේ අපි වුණාට වැස්ස නැති වුණොත් අපි නාලා උඩින්ම ෆන්නයක් ගන්න තමයි යන්නේ. අපි එන ගිහිල්ලා බලමු. අපිට පේන තියෙන යන්න තියෙන පාර හරිම තනිකර කැලෑවෙන් මැද්දේ තියෙන්නේ. මේකේ දැන් වැහි කාලවලට පොඩ්ඩක් අවදානමක් තියෙනවා. යද ගිහින් බලමු කොහොමද කියලා. ඔය ෆස්ට් ටයිම් එක කැලේ මැද්දේ යන්න තියෙන්නේ. ගිහින් බලමු. අපිත් එක්ක යනවා රූම් එකේ ඉන්න සෙට් එක. හරිම කටු කරනවා. හැබැයි බලන්න සබාධර්මය හරිම ලස්සනට පාට මල් චෝකෝලි මානවා තියෙනවා. ඉසකුරු සතුන්ගෙන් පොඩ්ඩක් රාත්‍රී වෙලාවල මේ යන්න අමාරුයි. ඉසකුරු සතුන් ඉන්නවා. මේ දැන් ඉතින් අපි ගිහලා බලමු. අපි දැන් මේ ඉන්නේ හිරිකටු ඔය පාමුල. ඒ කියන්නේ ඔයාලට තහනවා ඇති පොත් ගසනවා වර්ෂාවක් ළඟ වෙනවා. දැන් මේ ඔයාලට දැසෙනවා ඇති මේ අර ජල ධාරාව මේ ගල් වල වැදිලා එන ഘോഷාව අහන් ඉන්න පොඩ්ඩක් ඔයාලට එහෙනම් අපි ගිහලා බලමු. තා පොඩ්ඩයි බලමු ස්ටාර්ට්.
ඒක වෙච්ච. ආරි දැම්ම පටන් ගන්නවා. අපි දැන් ඉතර පිටින් වතුර මේක තියෙන්නේ. අපි දැන් ඒකට ඔය ළඟටම ඇවිල්ලා තියෙන්නේ. ළඟටම. කියන්නේ ළඟටම ඇවිල්ලා තියෙන්නේ. ඔය ආවුද මොකක්ද තියෙන්නේ? වීඩියෝ එක නිසා මෙයා තමයි. ඉරිකටුවේ ආසන්නේ වුණාට මේ යන ඇල මාර්ගය. ඉරිකටුවේ ආසන යන ඇල මාර්ගය. අපිට තව පොඩ්ඩක් ඉස්සරහට ගියන් පස්සේ ඉරිකටුවේ බලන්න පුළුවන්. හරිම සීතල වතුර ටිකක් තියෙන. අපි බලමු. අපිත් එක්ක ආව සෙට් එක දැන් ඉන්නවා අපි හඳුන්වා දෙමු ආව සෙට් එක. මේ අයින අපිත් එක්ක ආව සෙට් එක. කොස්කොඩේ කොස්කොඩේ අවල නෙන්තර ඉමාජින ආයෙ මම මතකලා ප්‍රමෝදාම දැන් අපි මේ ඉන්නේ ඉරිකටුවේ ඉරිකටුවේ Yang paling ada yang baru. අපි මේ මන් සිංහා channel එකට ඇවිල්ලා තියෙන්නේ මේ සුබෝධ වෙක්කන් ආවනාවන් ඒ පිටිපස්සෙන් එනවා පියානෝ කවුද මේ ඉස්සරහින් යන්නේ කවුද බා ඉස්සරහින් යන්නේ අපේ ඉස්සරහින් 내가 왔어 이미? 얘가 왔어 이거? Apa kian nih bausan tuh kalau benar foto apa tadi kalau udah kami jauh baik nanti nalan duluan kita satu yang dia bausan mana dia
අන්න ඉරි කටේ ඔය අපි නාලගමන් ඉන්නේ වතුර ටික නම් ආයි සුපිරිම සීතල වතුර ටිකක් තියෙන්නේ. තමල් වෙලාවක ආවොත් සුපිරිම ඇඟට සාපක් ගන්න පුළුවන් කිසි කවුලක් නැහැ. ඉතින් සෙට් එක නාලගමන් ඉන්නේ වතුර ටික නම් හොඳම ගාන නාගන්න පුළුවන් කිසි ගැඹුරුත් නැහැ. ලොකු ගැඹුරක් නැහැ අපි නාගන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. Hai. Hai. මේ අපි නෑවා. අපි නෑවා. Hari-hari Pak. මේ ඉන්නේ දුම්බඩුවේ. සීතල වතුර. අපර ගම හරහා ගලා යන. සීතල වතුර දාලා මේ සුන්දර ගම්මානේ හරහා ගලා යන. जीव बर्बादाई मैं बड़े बर्बादाई अजीत बर्बादाई हाय देखो कोने था हाय हाय उरे अजीत बर्बादाई अजीत आउट नव्या बर्बादाई Nadil Beradai, Mohd Beradai. Hari, ikut sini.
Cut,